මගේ වයස අවුරුදු 35යි. මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් මම මගේ ජීවිතය ගැන කිව්වොත් මගේ ළමා කාලේ ඉඳගෙනම මගේ ජීවිතයේ තිබුණේ බලාපොරොත්තු අහිමි වීම, කලකිරීම සහ වේදනාවක්. අනාදරය මගේ ජීවිතේ පිරීලා තිබ්බා. ඉතින් මම අවසානයේදී තරුණ කාලයට එද්දී මගේ ජීවිතේ ජීවත් වීමේ අන්තිම බලාපොරොත්තුවක් මට නැති වුණා. ඉතින් අවුරුදු 21ක් වගේ වයසට එද්දී මම තීරණය කරගන්නවා මගේ ජීවිතේ නැති කරගන්න. මම හිතේ කෝච්චියෙන් හඬ ඇහෙන මානේ. පාට හේතුණු චීත්ත ගවුම පුට්ටන්නගෙන මම දුවගෙන ගියා රේල් පාර පැත්තට. ඒ වෙලාවේ හරි පුදුම දෙයක් සිද්ධ වුණා. මට ඇහුණා යේසුස් වහන්සේගේ හඬ. ඉතින් මම දේවස්ථානයට යනවා. මං හිතා ගන්නවා දේවස්ථානයට ගිහින් ඇවිල්ලා මම මගේ ජීවිතේ නැති කරගන්නවා කියලා. හැබැයි එදා මගේ ජීවිතේ වෙනස් වෙනවා. මට එදා බලාපොරොත්තුවක් ලැබුණා ජීවත් වෙන්න. ඉතින් අද දවස දක්වා මගේ ජීවිතේ ජීවත් වෙන්නේ එදා ඒ යේසුස් වහන්සේගේ හඬ ඇසුණු නිසා. ඔයත් ඉන්නේ බලාපොරොත්තුවක් නැති වෙලාද? එහෙනම් එන්න අපිත් එක්ක බලාපොරොත්තුවේ සැඳෑවට.